දැන් අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා අවුරුද්දක් වෙන්න යනවා. තව සතියයි තියෙන්නේ අවුරුද්දකට. අරගෙන මොනවාද යක් කරලා තියෙන්නේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මෙමය දැන් මං හිතන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරානේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා නේද? මං හිතන්නේ මට මතක විදිහට 1200 ගාණක් හරි 1300 ගාණක් හරි පොරොන්දු තියෙනවා. මම වැරදි නම් කවුරු හරි කමෙන්ට් සෙක්ෂන් එකේ නිවැරදි කරන්න. මම දන්න තරමට නම් එක පොරොන්දුවක්වත් ඉෂ්ට කරලා නැහැ. එකක්වත් හොඳේ. එන ආණ්ඩුවේ පහෙන් එකක් ඉවරයි. කියන්නේ අවුරුදු 100ක මිනිහෙක් නම් අවුරුදු 20ක් ඉවරයි ජීවිත කාලේ. එකක්වත් ඉෂ්ට කරලා නැහැ මට තියෙන තොරතුරු. හරිද? ඒ කියන්නේ ඒක සුරංගනා කතා පොතක්. හරිද? එතකොට දැන් මොකද්ද කරේ කියලා කොට පස්සේ මට පේන්න තියෙන්නේ දැන් ආර්ථික දැන් ලොකු බලාපොරොත්තු ගොඩක් දීලා ඉවර වෙලා ආණ්ඩුවක් ගත්තම නිතරම කියපු දේ තමයි මේ රාජ්‍යකරණය හරි පහසු වැඩක් හොරකම නිසා තමයි මේක කරන්න බැරි. මේ පහුගිය 76 අවුරුද්දෙම හොරකම නිසා තමයි මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. මේ හොරකම අපි නවත්තනවා. නැවැත්තුවම මේක නිකම්ම හැදෙනවා වගේ තමයි කිව්වේ. සති දෙක තුනෙන් 60 70ක ඇතුළට දානවා. ඊට පස්සේ මේ පුල් මුඩේ කනජ වැලි වලින් පුළුවන් මේ වැල්ලට ගොඩ ගහන හූරලා ගන්න තියෙන්නේ. මම හිතුවා හූරලා පෙන්නයි කියලා. හූරලා හාරලා පෙන්වෙන දෙයක විතරයි. හරි? සම්පූර්ණ මේ ගොඩ ගහලා තියෙන්නේ කිව්වා. මොම උගා බලාපොරොත්තු වෙන හැබැයි වැඩේ කරලා ගත්තට පස්සේ තමයි රාජ්‍ය පාලනය කියන්නේ මේ එහෙම සරල දෙයක් නෙමෙයි. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? ආර්ථික වර්ධන වේගය දැන් 3.0 ගානට ඇවිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ බාර දෙනකොට 5යි. හරිද? එතකොට දැන් নানা ආකාර පොරොන්දු දුන්නත් එකක්වත් ඉෂ්ට කරගන්න බැහැ. පටන් ගත්ත හැම වැඩම මොකක් කර හේතුවක් කියලා නැවැත්තුවා. බස් වල ගැලවුවා නේද මේ මොනවාද කියන්නේ මොඩිෆිකේෂන්ස්. ඊට පස්සේ ඒක කල් දැම්ම නේද මාස 3කට. මාස 3 තාම ඉවර නැද්ද කියලා තමයි අපි අහන්න ඕනේ. ඈ මොකක්ද උනේ? මිනිස්සුන්ට අපි මතක තියාගෙන තියෙන්නේ. මම නම් ඇත්තටම ඔය ප්‍රධාන නිවුස් ටික හැම මාසෙට මම ලියන් තියෙන්නේ. මොකද මේගොල්ලන්ට අමතක වෙනවනේ. මේගොල්ලන්ට අපි මතක් කරන දවසක් එනවා. මොකද ඔන්චිල්ලා උඩට ගියා නම් පහළට එන්නම ඕන. හොඳේ විනෝදේ දෙනවා මම බෞද්ධයෙක්. ඒ නිසා අටලෝ දහමට මුණ දෙන්න එපා. ඔయిత වඩා ප්‍රබල ආණ්ඩු ලංකාවේ තිබිලක් තියෙනවා. ලෝකෙත් තිබිලා තියෙනවා. අවුරුදු 20 30 තියෙන හීන මවනවා. බෑ ඉතින් මෙහෙමයි ජනතා අභිලාෂයන් ඉෂ්ට කරන්න ඕන මහත්තයෝ. එහෙමයි කියලා දැන් විපක්ෂයේ මේ හිටපු නායකයෝ ගෙවල් වලින් එලවලා පොඩි එන්ජොයිමන්ට් එකක් දීලා විනෝදයක් සමාජයට. එහෙම නැත්නම් මේ නෝනගේ උපාධියට ගියයි කියලා මේ බොරුවට හැරස්මන්ට් කරන්න හිරේ විලංගුවේ දාන්න නෙමෙයි ප්‍රධාන චෝදනා ගෙනල්ලා දඬුවමක් දෙන්න. දැන් එයාලගේ පක්ෂේ කණ්ඩායම කීප දෙනෙක් කියනවා මාලිමාවේ ඊයේ වෙච්ච සිද්ධියත් එක්ක මහින්ද රාජපක්ෂ දැන් අර නිල නිවස ටික ගත්ත නිසා ගෑස් එක අපිට මෙච්චරක් අඩු කරන්න පුළුවන් ආර්ථිකය මෙච්චරක් නක් ගන්න පුළුවන් අර කතා ගොඩක් කියනවා. ඒක එම කරන්න පුළුවන්ද? මම දැක්ක මේ ප්‍රධාන නිවුස් සයිට් එක මොකද මේ නිවුස් සයිට් එක මේ ලංකාවේ ප්‍රධාන නිවුස් සයිට් එක එක පුද්ගලයෙකුට අවුරුද්දකට රුපියල් 4.7 ගානක ලාභයක් ලැබෙනවලු ලංකාවේ. ඔය කියන්නේ ඔය වෙච්ච දේ. ඔව්. නෑ 7.24යි. මම දැක්ක යා දෙගොල්ලෝ දාලා තියෙන 4.7 ගානක් කියලා. මම දන්නේ නැහැ. ඉතින් මම ගණන් හදලා බැලුවේ නැහැ. ඉතින් ලොකු ගානක් වෙන්න බෑනේ. හරි. ඒ කියන්නේ මේ ඉලක්කම් බැරි ප්‍රශ්නයක් තියෙනවා මේගොල්ලන්ට කොහොමද? ඒ කියන්නේ අනුගාමිකයන්ටත් බෑ නායකයන්ටත් බෑ. ඒ කියන්නේ ප්‍රශ්නේ දැන් ওই ජනාධිපතිවරයාට දීපු පහසුකම් ටික රටේ තියෙන ජනගහණයෙන් බෙදලා ගත්තා. දැන් රටේ ජනගහණය 2011 සංගණන වලින් තියෙන්නේ 2,20,000 කෝටි 20 ලක්ෂ. හරිද? එතකොට ඕක දැන් වැඩි වෙලා ඇතිනේ කෝටි 2.5කටවත් අපි හිතමු නිකන් ඇසියුම් කරලා. ඕකට බෙදලා බැලුවම තමයි මෙහෙමයි. මේක මිත්‍යාවක්. රටක් දියුණු වෙන්න ආර්ථික ප්‍රසාරණය කරන්න රටේ ආයෝජන ඕන සංවර්ධන ව්‍යාපෘති ඕන. සංවර්ධන ව්‍යාපෘති කියලා ආයෝජන කියලා මේ රට දියුණු කරේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු විශේෂයෙන්. හරිද? ඒ කියන්නේ කොළපාට ආණ්ඩු. 70 දශකයේ අවසානයේ රට විවෘත කරලා සංවර්ධන දශකයක් බවට 80 දශකේ පත් කරාම මේ හැම ව්‍යාපෘතියට විරුද්ධුනේ මේගොල්ලෝ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වේවා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වේවා කර්මාන්තපුර මේගොල්ලෝ මොනවටද විරුද්ධ නොවේ ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඉඩ නොදුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. සහ ගමට ප්‍රාග්ධන යන්න ඉඩ දුන්නේ නැහැ. ඔබ කියන්න ලංකාවට එන ආයෝජකයෙක් කොහේ හරි ගිහිල්ලා මේ අපි හිත මොන්රාගල කියලා ෆැක්ටරියක් දැම්මොත් එතන එන ඒ ආයෝජනයට ඔහු ඩොලර් ගෙනාවම ඒ ගමන දියුණු වෙන්නේ. ගමට ප්‍රාග්ධන අපේ ලංකාවේ ක්‍රොනික් පවර්ටි එක. කල්පවතින දුප්පත්කමට හේතු ජනතා විමුක්ති පෙරමුණ. ඕන එක නඩත්තු කරනවා දේශපාලනය වෙනුවෙන්. ගියාට පස්සේ දැන් අපි හිතමු දැන් ඔබ අපි හිතමු ඩුබායි වල ව්‍යාපාරික. ඔබ හිතනවා ගිහිල්ලා මේ කොන හරි ව්‍යාපෘතියක් කරන්න හොටෙල් චේන් එකක් කියමුකෝ මොනරාගල බඩල් කුඹුරේ.
බඩල් කුරට ගියාම සමන්ත විද්‍යාරත් දෙනවනේ පාරට. මිනිස්සු ටික අරගෙන. හිලක් ඇදිනවා කියලා. ඒ එයා දැන් හදපු හිල දැන් උමාවට වෙච්ච දෙයක් නැහැ. මිනිහා ඇවිල්ලා සෙනග් ගෙනල්ලා පාරට අයර පුච්චලා අපේ මේ අපේ රටේ දේපල මේ මොනවද බහුජාතික බූවල්ලන් විසින් ඌරගෙන කනවා කියලා මිනිස්සු පාරාට දුප්පා මිනිස්සු දන්නේ නැහනේ. ඒම කරන එක වැරද්දක්. ගෙනල්ලා වැරද්දක් නෙන්න. ඒ ගෙනල්ලි ඉවරලා මේ මිනිස්සු පාරට ගෙනල්ලා අර ගෙවිලියෝ ගොවියෝ පාරට ගෙනල්ලා සම්පූර්ණම අර එන මිනිහට එපා වෙනවා. දැන් මේ මිනිහා ඇවිල්ලා මේ රටේ තියෙන දහසකුත් නීති වලටත් මුණ දීලා සල්ලිත් ඩොලර් පිට රටින් ගියලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න හදනකොට මෙන්න මේයක් වෙයි උද්ඝෝෂණයක් කරනවා. අර මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සුන්ට කියන්නේ මේක ඌව වෙල්ලස්සේ අපේ කැප්පිටිපොළ නිලමේතුමාගේ ජාන තමයි අපි මෙහෙමයි මුණ දුන්නේ කියලා. හැබැයි වැඩේ තියෙන කැප්පිටිපොළ නිලමේතුමා නෙමෙයි දැන් ප්‍රශ්නේ තියෙන. අපි ඒ වීරත්වයට ගරු කරනවා. දැන් මේ රටට ඩොලර් ඕන. මේ ලංකාවට ගෙනාපු ව්‍යාපෘති ඔක්කොම පිටිපස්සේ ඒව නවත්තන්න බලපෑයි මේගොල්ලෝගේ උද්ඝෝෂණනේ. කවුද එන්නේ දැන් 80 දශකේ රටේ කර්මාන්ත ප්‍රතිකරා චීනෙන් ඇවිල්ලා අපේ තියෙන මේ ට්‍රේඩ් සෝන්ස් බලලා ගිහලා තමයි වැඩ පටන් ගන්නේ. එතකොට අපේ තියෙන ව්‍යාපෘති නැවතුනේ මේගොල්ලෝනේ 80 දශක සම්පූර්ණ ගිනිකත් දශකයක් පාටපත් කරා 80 මුල අධ්‍යාපන සංස්කරණ විරුද්ධව ළමයි පාට බැස්සුවා. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමානව දැන් හොඳයිලු මෙතෙන් කියනවා. අවුරුදු 4කට කලින් හොඳ නැහැයි කියලා. මෙතන එකම ලේ විලක් කරා. 80 දශකයේ අවසාන භාගය වෙනකොට නැවත රටේ රාජ්‍ය අස්ථාවර කරා. රාජ්‍ය අස්ථාවර කරාට පස්සේ මොන මිනිහද විලා ආයෝජන කරන්නේ? දැන් අන රටකාවේ කවුද කියලා අපේ. දැන් කබීර් හෂිම් කියන එක එතකොට ඇත්තද අර 81 82 ජේ.ආර්. ජයවර්ධන ඉන්නකොට කිව්වලු මේ හොන්ඩා ජපාන් වලින් තව ටොයෝටා කම්පැනිස් ඔක්කොම මේට ඉන්වෙස්ට් කරන්න ආවලු ෆැක්ටරිස් වලට. එතකොට ඒ ඉන්වෙස්ටර්ස් එළෙව්වෙත් JVP එකකින් එයා කිව්වේ. JVP ජනතා විමුක්ති පෙරමුණෙන් තමයිලු ඒගොල්ලෝවත් උද්ඝෝෂණ කළා එළෙව්වේ. ඒක ඇත්තද? මේ රටට ආපු සියලුම ව්‍යාපෘති අරන් එන්නේ මේගොල්ලෝ ධනපතියන්ටනේ වෛරය හැදුවේ. හරිද? එතකොට මේ මුදල් මේ රටට මේගොල්ලෝ තේරුම් නොගත්තු දැන් මේ ඇල්ල වැල්ල වාය පාර හදන්නේ ඇමරිකන් ප්ලේන් බාන් කියලා ජීවිර මහත්තයා කිව්වේ නැද්ද? දැන් මේ ඒ කාලේ කියපු කීපයක් පත්තර පිටුලා තියෙන නිසා හොඳයි. මේ යකු මොනවා කිව්වද කියලා කවුද දන්නේ? මීට අමතරව. එතකොට දැන් මේගොල්ලෝ දැන් බෝසත්ත්වෝ වගේ. මේගොල්ලෝ නේද ඒ දවස්වල රාජ්‍ය අස්ථාවර කටයුතු කර රාජ්‍ය අස්ථාවර කරනකොට ඔය මොන ආයෝජනයක්වත් එනවද? ඉතින් මේ මිනිස්සු යනවනේ ස්ථාවර රාජ්‍යයන් තියෙනවට. අනික දැන් මාලිමාව අයත් කියන්නේ 88 89 කාලේ ඉඳලා 83 කලබලේ නම් යුද්ධය ඉවර වෙනකම් මාලිමාවෙන් තමයිලු JVP එකෙන් තමයිලු ආණ්ඩුවට උදව් කරේ යුද්ධය ඉවර කරන්න. ඒක ඇත්තද? මෙහෙමයි. ජනතා විමුක්ති පෙරමුණ 2005 මහින්ද මහත්තයාට උදව් කරා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මතය ඔය කොටිත්‍රස්තවාදයේ සම්බන්ධව දෝලණය වුණා දෙපැත්තට. 83 ලයනල් බෝපගේ මහත්තයලා ඉදිරිපත් කරේ සමාවෙන්න සංනිර්ණය අයිතිය හොඳයි කියලානේ. විජේවීර මහත්තයා මුලදී හිටියෙත් ඒ පක්ෂය මාක්ස්වාදී පක්ෂයක්. මාක්ස්වාද මම ජනතා විමුක්තියේ හිටියානේ. මම ඒක ශිෂ්‍ය නායකයෙක් විදිහට හිටපු නිසා අපි ඕක ඉගෙනගෙන තියෙනවා. මාක්ස්වාදයේ තුල ස්වයං නිර්ණය අයිතිය පිළිගන්න වෙනවා. ඒක ට්‍රොට්ස්කී වාදයේ තුලත් තියෙනවා. ඒ කියන්නේ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගන්නවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ මුල ටිකේ හිටියේ එහෙමයි. පස්සේ විජේවීර මහත්තයා මේ සිංහල බෞද්ධ ගැමි තරුණයාගේ ඡන්ද පදනම ඒ ගැමි තරුණයාගේ ආකර්ෂණය ගන්න ඕන නිසා ස්ථාවරය වෙනස් කරලා මේ දෙමළ ඊළාම් ගැටුවට විසඳුම් කොහොමද කියලා පොතක් ලිව්වා. ඊට පස්සේ නැවත වතාවක් මේගොල්ලෝ 90 ගණන් වල මුණ හිටියේ නැවත මේ යුද්ධයට විරුද්ධ තැන. මහින්දරා කියන්නේ හමුදා මෙහෙයුම් වලට විරුද්ධ තැන. ආපෝ 2005 තමයි මහින්ද මහත්තයා ජයග්‍රහණය කරන්න කැප වෙන්නේ මේ යුද්ධය කියන්නේ ත්‍රස්තවාදයේ මිලිටරි මේ වශයෙන් පරාද කරන්න ඕන කියලා. හැබැයි 2007 මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉන්නකොට මේක මම අවංකවම කියන්නේ මේක මම ඕන තැනක් කියන්නවා. මම ශිෂ්‍ය නායක ඉදිරියට මහා සංගමය ගන්නකොට දුමින්දනාගම සහෝදරයා දැන් පෙරටුගාමියේකේ දුමින්දනාගම සහෝදරයා දක්ෂ ශිෂ්‍ය නායකයෙක්. ඔහු අපි එකට වැඩ කර ජනතා විමුක්ති පෙරමුණේ. ඒතකොට එතුමා ඒ දවස්වල කැලණිය විශ්වවිද්‍යාලේ ඉඳලා මම හිතන්නේ ඒ කියන්නේ පෙරදිනේ තමයි හිටියේ. නමුත් මේ අන්තරේ කඳු කරු විද්‍යාලයට කොළඹ ඉන්නේ. එහෙම ආවට පස්සේ මහා සංගමය රැස් කරාට පස්සේ එතකොට අපිට කියපු දේ තමයි පක්ෂයෙන් හමුදා මෙහෙයුම් වලින් LTT ත්‍රස්තවාදීන්ට අයිති කොටස් මේ කියන්නේ වවන්නීය, තොප්පිගල, කිරිනොච්චේ මේවා අල්ලගත්තට ගරිල්ලා සංවිධානයක් වැටෙන්නේ නැහැ කියලා. 2007 අයවැය පරාද කරන්න උත්සාහ කරානේ ජනතා පෙරමුණ. යුද්ධයේ පීක් එකේ තියෙනකොට. ඒ වෙලාවේ ආණ්ඩුව මහින්ද මහත්තයාගේ ආණ්ඩුව රැකුනේ අර කරු ජයසූරිය මහත්තුමා රාජිත මහත්තයලාගේ කණ්ඩායමක් ආණ්ඩුවට උදව් කරපු නිසා අයවැයට. නැත්තම් එතනින්ම නවතිනවා යුද්ධය. ආණ්ඩුව වැටෙනවා. ඒ වගේ මේගොල්ලෝ දේශපාලනයක් කරා. හරිද? 2007 ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ එළියට එනකොට යුද්ධ ආණ්ඩුව වැටේ කියලා.
ඉතින් ඒ විදියටයි වැඩ කරේ. එතකොට ඒගොල්ලෝ කැමති නැද්ද මේ යුද්ධය එතන ඉවර වෙන එක? ඒක තමයි දැන් මෙහෙමයි මේ පෙනී ඉන්නේ ಜಾති මාමකයි දේශ මාමකයි විදියට. සෝමවංශ මහත්තයලා හිටියේ එක කඳ උරක් ඕක ඇතුලේ. අනිත් කණ්ඩායමනේ මෙතනද විමල විරාජ මහත්තයලා සෝමවංශ මහත්තයලා හිටියේ එක පැත්තක. ජාතිකත්වයත් එක්ක. අනිත් කඳුරු හිටියේ එකට විරුද්ධව. ඒ ගැටුමනේ තිබුණේ. කොහොම වුණත් ඒක ජයග්‍රහණය කරා මේගොල්ලන්ගේ PB එකෙන් දේශපාලන මණ්ඩලේ පක්ෂයේ තීරණය වුණේ 2007 අයවැය පරද්දන්න. ඉතින් ඒක මේ මම කියන එක නෙවෙයි එහෙම වෙන්න ගියා. ඉතින් ඒක උනාට එහෙම උනා නම් මොකද්ද වෙන්නේ? එහෙම උනා නම් අදටත් ප්‍රභාකරන් ඉන්න ප්‍රස්තාවද තියෙන රටෙත් කැලලකුත් නැහැ. මේගොල්ලෝ කතා කරන්න හරියට මේගොල්ලෝ හොයලා බලන්න 86 ඉරාක ඉරාන යුද්ධ තිබුණු වෙලාවේ ඉරානයේ තෙල් නැවක් ගිනි තිව්වා. ඉරානයේ නැවක් ගිනි තිව්වා මේගොල්ලන්ගේ සේවක සංගමයේ මේ ජනතා විමුක්ති ත්‍රස්තවාදී එහෙමයි 128කට ඩීල් එක. ඉරාක සමාජවාදී පක්ෂෙන් සල්ලි ගන්නවා. වගකීමෙන් ඒක තමයි. මේක කරුණු. හරිද? මේව කරේ ඇයි? මේවා කරේ තමන්ගේ පක්ෂයට සල්ලි ඕන නිසා එහෙම කරා. මොකද මෙහෙමයි ආණ්ඩුවට විරුද්ධ රාජ්‍යක රාජ්‍යකට විරුද්ධව අවිදරන්න බෑ. හරිද? ප්‍රස්තවාදෙන්ට තමයි පුළුවන්. ඉතින් මේගොල්ලෝ දෙපාරක් අවිදරුවනේ. ඔව් ඒකයි. රනිල් වික්‍රමසිංහත් එදා පෞගේ කතාවේ මම දැක්කා බණ්ඩාරනායක සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවට යක් කැමති අකමැත්තෙන් හරි ආණ්ඩුවට උදව් කරේ. හැබැයි අපි ආණ්ඩුව විරෝධී වෙලා අපි ආණ්ඩු විරෝධී ගියේ නෑ. මේ පාරට බෑලා මිනිස්සු බස්සගෙන අර අරගලයක් විදියට මේ බලය ගන්න බැලිව අපි ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමයි බලය ගන්න බැලිවේ කියලා එතකන් අපි ඉවසගෙන තමයි හිටියේ කියලා වගේ තමයි රනිල් වික්‍රමසිංහ කිව්වේ. ඒ කාලෙම විජේවීර ෂෝට්කට් එකක් හොයාගෙන තමයි බලය ගන්න බැලුවේ. ඒක ඇත්තද? ඔව්නේ 83 ජනාධිපතිවරණ වෙනකොට මගේ පියා ජනතාන්ත්‍රණයට සම්බන්ධලා වැඩ කරපු කෙනෙක්. එතකොට 83 ජනාධිපතිවරණ වෙනකොට විජේවීර මහත්තයාට ලොකු රැල්ලක් තිබුණා බැලුවා. රැස්වීම ඒ කාලේ හිටපු වැඩිහිටියෝ දන්නවා. ඒ කියන්නේ රැස්වීම වල හුඟක් සෙනගෙ හිටියා කියනවා. තුමා නිකන් හොඳ අපේක්ෂකයෙක් දිනන අපේක්ෂකයෙක් මට්ටමට පෙනුණා කියලා. හැබැයි ඡන්ද ප්‍රතිඵල එනකොට JR කියන්නේ 83 මේ තිබුණේ 82 ජනාධිපතිවරණේ 82 ජනාධිපතිවරණේදී මේ එතුමාට ඒ ඡන්ද පදනම තිබුණේ නැහැ. එතකොට එතුමා තීරණය ගන්නවා මං හිතන්නේ එතකොට වයස අවුරුදු 40කට කිට්ටු තරුණයෙක්නේ. ලොකු වයසක් නැහැ. හරිද? 40ක් වෙලා නැහැ 82 වෙනකොට. එතකොට 82 ජනාධිපතිවරණේදී තීරණය කරන එතුමාට තේරෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් මට දිනන්න බෑ කියලා. එතකොට තමයි තීරණය කරන්නේ කොහොමද විප්ලවයකින් බලය අල්ලන්නේ කියලා. ඒතර විප්ලවයකින් බලය අල්ලන්න ගියාට පස්සේ එතුමා විශ්වාස කරපු මාක්ස්වාදී තියරයක අනුව යම්කිසි පන්ති විඥානයක් අවශ්‍යයි. නමුත් ලංකාවේ කම්කරු පන්ති විඥානයක් තිබුණේ නැහැ. මොකද ඒක මේ දැන් රුසියාවේදී ඒක වැඩ කරේ ලෙනින් ගොවි පන්ති විඥානේ. ගොවියා තමයි විප්ලවයේ ගාමක බලවේග විදිහට භාවිතා කරේ. ඒක දැන් මාක්ස් කියපු විදිහට එංගල්ස් කියපු විදිහට කම්කරු පන්තියක් තිබුණේ නැහැ රුසියාවේ. මොකද ඒගොල්ලෝ ජර්මනියේනේ ඒක දැක්කේ. කාර්මිකරණයක් තිබුණේ නැහැ රුසියාවේ. එතකොට හිටියේ ලෙනින්. මේ ලෙනින් දැක්කේ ගොවියෝ. ගොවියෝ ප්‍රවේණි දාසයෝ නේද? ප්‍රවේණි දාසයෝ පාවිච්චි කරා ඒගොල්ලන්ගේ ආවේගය විප්ලවය වෙනුවෙන්. නමුත් මෙතෙන්දී ලංකාවේ ගොවි ප්‍රජාවේ මේ පන්ති විඥානය හදන්නත් තව කල් යනවා. එතකොට විජේවීර මහත්මයා තීරණය කරනවා නෑ ශිෂ්‍ය ව්‍යාපාරය තමයි මේකේ හොඳම දේ. මොකද ශිෂ්‍ය ව්‍යාපාරය තුල ඉන්නේ ග්‍රාමීය තරුණයා විරකියාව සහ ඔය අනුකුත් කාරණා සහ ඌට මේ පන්ති වෛරයක් ලේසියෙන් හදන්න පුළුවන් ධනපති පන්තියට විරුද්ධව. ඒක හොඳ තීසිස් එකක්. මම කියන්නේ විජේවීර වැඩකාරයෙක් මම නෑ කියන්නේ. ඔහුගේ වැරදි දෙන්න පුළුවන්. මේකක නැති එක හරිය ඔහු හිතලා තියෙන චින්තනය පාවිච්චි කරපො යූස් කරව. එතකොට මොකද කරන්නේ? ඔහු ඉදිරිපත් කරනවා රයිට් එහෙනම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කොයි මොහොතේද අපි අපේ වැඩේට පාවිච්චි කරන්න කියලා. ඒ මොහොතේ තමයි ආණ්ඩුව අධ්‍යාපන දවල පත්‍රිකාව ගේන්නේ. අන්න ඒ මොහොතේ තමයි ජනතා පෙරමුණට අර ඉබ්බදියට දැම්මම ඇන්නෑවේ වගේ හරිද? ඇන්නෑවේ කිව්වා වගේ ඔන්න හොඳ අවස්ථාවක් කියනවා. මෙන්න මේක තුලින් මුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එකතු කරගන්න අන්තරේ හරන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනයේ මලගම එනවා. මේක මිනි පෙට්ටියක දාලා ඇන ගහන්නයි හදන්නේ. දැන් අපි මේකට එරෙහි වෙන්න ඕනේ කියලා. මම අවංකව කතාවක් කියන්නේ. මම මේ වෙලාවත් එක්ක ගිය සෙනසුරාදා 6 හෝ 7 වෙන්න ඕන. ඩොක්ටර් හර්ෂගමගේ චෙල්සිටි කියලා අපේ ටී එක්ස්පෝර්ටර් මේ කෙනෙක් ලංකාවේ ඉන්න ලීඩින් මේ ටී එක්ස්පෝර්ටර් කෙනෙක් ඩොක්ටර් හර්ෂගමගේ වෛද්‍යවරයෙක් දැන් ඔහු ප්‍රැක්ටිස් කරන්නේ. ඔහුගේ උපන්දින සාදයට මට ආරාධනාවක් තිබුණා මේ කැස් බෑවේ ඔහුගේ ගෙදර. මම චම්පි කරනවාක මගේ හිටපු නායකතුමාත් හිටියා කරු වර්ණිතාන මැතිතුමා හිටපු රෝහන් පල්ලෙවත් මහත්තයා ඔය දේශපාලන දනුෂ්කරාම නායක මහත්තයා හුඟක් දේශපාලන හිතවතුන් හම්බුණා ප්‍රිය සංഭാෂණ. එතන ඔබ දන්නවද එතන හිටියා අපේ ඝාතනය කරේ ත්‍රිමාවිතාන මහත්මයාගේ මේ ත්‍රිමාවිතාන සහෝදරයාගේ නංගිගේ මහත්තයා. ඒ කියන්නේ මස්සින. නංගි නර්ස් කෙනෙක් කියලා කිව්වා. ඔහු ඇවිල්ලා ડોક્ટર හර්ෂගමගේ හිතවතේ. ඉතින් මම මේ සංഭാෂණය අතර ගිහිල්ලා ඇහුවා පවුලේ අදහස මොකද්ද ත්‍රිමාවිතානගේ? ත්‍රිමාවිතාන දැන් දිවි පිදුවා මේ ශිෂ්‍ය ව්‍යාපාර වෙන්නේ. පවුලේ කනගාටු වෙනවා. මොකද ඒ පවුලේ ඔහු තමයි ඉගෙන ගත්තේ. ඒ දුප්පත් පවුල.
ඒතර ඔහු තැනකට ගියා නම් අද ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු මේ අරගලයට පාවිච්චි වුණා. එතකොට අද ඒ ගැන අභිමානයක් ඒ පවුලේ නැහැ. ඒ පවුල නැති බව මට මේ මස්සිනා කිව්වා. ඒ මස්සිනා කියන්නේ නංගිගේ මහත්තයා. ඔහු හිටියා. කිව්වා මේ මං හොය ඉතින් දැන් එහෙම හිතන්නේ නැද්ද මෙයා මේ ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් මෙන්න මේකයි ඇත්ත. හරිද? මේක තමයි ඇත්ත. ඒ මිනිස්සු මැරිලා ගියා. අද වර්තමාන ආණ්ඩුවෙන් අහන්න ඔබ දවසක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන අදහස මොකක්ද කියලා. රාජ්‍ය නියාමනයට ඒක කරන්න හොඳයි කියලා ලැජ්ජ නැතුව දැන් කියනවා. මං අහනවා අර මැරිච්ච මිනිස්සුන්ගේ ජීවිත වලට වග කියන්නේ කවුද කියලා. හරිද? මැරිච්ච මිනිස්සුන්ගේ ජීවිත වලට කවුද වග කියන්නේ? මෙන්න මේ වගේ බලය වෙනුවෙන් මේගොල්ලෝ චෝදනා කරන්නේ ජේ.ආර්. ප්‍රේමදාසනේ අපේ නායකයන්ට නැගිලා දී අපේ නායක රටට වැඩක් කරානේ. දවසක අපි කතා කරමු මොකද ජේ.ආර්. විරුද්ධාර්ථය කියනවා. අපි දවසක් කතා කරමු. ජේ.ආර්. පිස්සුව ඇවිල්ලා මේ නිින්දෙන් ඇවිල්ලා අච්චි වෙහිලා වුණා නෙවෙයිනේ. ඒකට ඓතිහාසික සාධක තියෙනවා. ඇයි ජේ.ආර්. 80 ජූලි වැඩ වර්ජනය මර්ධනය කරේ? මර්ධනය කරන්න උනේ ඇයි ජේ.ආර්. සිද්ධ වුණේ ඒක කරා? ඒවට ඓතිහාසික හේතු තියෙනවා. දැන් ඔක්කොම කතා කරනවා ජේ.ආර්.ගේ විරුද්ධාර්ථිකයට විරුද්ධ වෙච්ච සියලුම කණ්ඩායමින්නේ ජේ.වී.පී. කඳවුරේ කියමුකෝ. එතකොට ඒගොල්ලෝ ප්‍රොපෝස් කරපු මේ ඉකොනොමික් ප්ලැට්ෆෝම් එක මොකද්ද? 77. මෙහෙම එකක් තියනවද? මෙහෙමනේ ලෝකේ 45 කියන්නේ ලෝක යුද්ධ පෙරදුනාට පස්සේ ජර්මනිය ලෝකයේ සීතල යුද්ධය ඇති වෙනවනේ. කෝල්ඩ් වෝර් එක. කෙටියෙන්ම කිව්වොත් මේක මේ යුග දෙකකට කැඩෙනවනේ ලෝකය. කියන්නේ වාමාංශික දේශපාලනය සෝවියට් කඳවුර මුල් කරගෙන දක්ෂිණාංශික කියන්නේ කැපිටලිසම් එක කියන්නේ ඇමරිකාව මුල් කරගෙන. දැන් මේ දෙක අතර ගැටුම ඇවිල්ලා ඉස්සරහට එනකොට සෝවියට් එක එක මොහොතක ඉස්සරහින් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම අභ්‍යවකාශයට යූරි ගගාරින් යවන්නේ. ඒගොල්ලෝ පරමාදර්ශී රාජ්‍යයක් විදිහට ලොකු පිම්මක් ගන්නවා. හැබැයි මේ මාක්ස්වාදී මේ කොමියුනිස්ට්වාදය කරා යන ගමන තුල මිනිස්සයාගේ ඇති වෙන ප්‍රශ්න ටිකක්. මේක මේ රාජ්‍ය තුල ඇති වෙන නිලධාරීවාදය අපිට වෙන දවසක කතා කරන්න පුළුවන් මොනවද උනේ කියලා. දැන් මෙහෙම යනකොට 70 දශකයේ අපි අපේ මැතිනිය ඒ මොහොතේ තිබුණු ලෝක සම්ප්‍රදායන් දෙක බලලා ඉන්දියාවේ හිටිය සෝවියට් එකත් එක්කනේ මැතිනියගේ සම්බන්ධයක් තිබුණේ ඉන්දිරා ගාන්ධිත් එක්ක. මැතිනියත් එක්ක. ඒතර මැතිනිය නිතරම ඉන්දිරා ගාන්ධි ඒ පවුලත් ගාන්ධි පවුලත් එක්ක හිටියේ ඒ රාහුල් ගාන්ධි මේ රජීව් ගාන්ධි කියන අය මේ පැත්තේ මැතිනියගේ දරුවොත් එක්ක සම්බන්ධයි. මැතිනියට ලව් එකක් තිබුණා ඉන්දිරා මැතිනියක. ඒ දෙන්නගේ ගෑනු පිටයක් තියෙන එහෙම එකක්. ඉතින් ඔය කාරණාව යනකොට මැතිනියට පුළුවන් කමක් තිබුණේ නැහැ දකුණට යන්න. ඒ කියන්නේ ඇමරිකාව පැත්තට යන්න බෑ. මැතිනිය ওই පොදු රාජ්‍ය මණ්ඩලය තුල ඉන්න අතරේ මැතිනිය නිතරම ඒ මැතිනියගේ ආණ්ඩුව හදන්න උදව් කරේ කොල්නාසිල්ල මහත්තයලා ඒ වගේ වාමාංශික බුද්ධිමතුන්. ඒක සංවෘත ආර්ථිකයකට ගියා. ඒක ඓතිහාසිකව මේ මොහොතේ ඒ choice එකට අපිට දොස් කියන්න බෑ. හැබැයි ඒක තුල ලොකු ඒකාධිපතිවාද අපි දැන් දවස් පත්‍රයේ තහනම් කරගෙන හරියන්නේ මේක ඒකාධිපතිවාදයකට යනවනේ. ඒ කියන්නේ මැතිනිය හොඳට කනවා බොනවා මිනිස්සුන්ට කන්න කිව්වා දවස් දෙකක් හාල් බත්. මේක හරි ගියේ නෑ. හරිද? එතකොට මොකද වුනේ? අපේ රටේ මිනිස්සුගේ හිළුවේ නෑ. අන්තිමට ආණ්ඩුවට දුන අවුරුදු දෙකක් ඡන්දෙත් කල් දාන. 75 ඉඳලා 77 වෙනකම්. දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට බලය ගන්න කිට්ටු වෙනකොට එතුමාට තිබුණු ප්‍රධාන ප්‍රශ්නේ තමයි ලංකාවේ 121ක් විරකියාව. මිනිස්සුන්ට අඳින්න නෑ, සබන් නෑගේ ගන්න, කන්න බත් නැහැ. මේවා තමයි ජේ.ආර්.ට තිබුණු ප්‍රශ්න. ඒතකොට ඔහු බලය ගන්නකොට ප්‍රධාන ප්‍රශ්නේ දෙන්නේ මිනිස්සුන්ට බත් කන්න දෙන එක. ජේ.ආර්. ජයවර්ධන තමයි ලංකාවේ පරාක්‍රම බාහු රජතුමාගෙන් පස්සේ ලංකාව සහලින් ස්වයං පෝෂිත කරේ. අවුරුදු 800කට පස්සේ කවුද මේක කියන්නේ? හරි. පරාක්‍රම රජතුමාගෙන් පස්සේ අපේ රටේ රාජධානිය බිඳ වැටෙනවනේ. කාලිංග මාර්ගයෙන් පස්සේ. ඊට පස්සේ රාජධානිය දකුණට එනවනේ දඹදෙනියේ ඉඳලා. ඒතකොට අපේ රටේ මිනිස්සු අලබතල වලට තමයි යන්නේ. මොකද රාජධානිය පොඩි වෙනවා. අපි හිතන් ඉන්නවා පෙරදිග ධාන්‍යාගාරය අවුරුදු 2500ම තිබුණා කියලා. එහෙම තිබුණේ නැහැ. ඒ යුගයක තිබුණා. අපි ආක්‍රමණ වලින් විනාශ වුණා. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධනයන් තමයි ලංකාව සහලෙන් ස්වයං පෝෂිත කරේ. ඔහු තමයි කර්මාන්තපුර හතර රැකියාව දුන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ඉස්සරහට ගියා. ජේ.ආර්. ජයවර්ධන ගැන මහත්මයා අපි දවසක ඒ කියන්නේ මේ ජේ.ආර්. ජයවර්ධන දුෂ්ටයෙක් මේ ලංකාව කෑවයි ජේ.ආර්ගේ බහූභූත ව්‍යවස්ථාවේ ඔය වගේ විශාල අපේ ලංකාවේ බිහි වුණු බුද්ධිමත්ම දේශපාලඥ නිදහසෙන් පස්සේ කියන්නේ මේ 19 වෙනි සියවසේ 20 වෙනි සියවසේ 1906 ඔහු පුදින්නේ අවුරුදු 70කින් ජනාධිපති වෙන්නේ අදට ඔහු විවේචනය කරපු චන්ද්‍රිකා මැතිනිය වේවා ඔහු විවේචනය කරපු මේ වර්තමාන ආණ්ඩුව ජේ.ආර්ගේ විවෘතාර්ථකයේ බණින ඔක්කොම මේ විවෘතාර්ථකයේ දරුවෝ ඇත්තට බණ්ඩාරනායක මහත්තයාගේ දරුවෝ නෙවෙයි මේ සමාජ ජීවත් වෙන්නේ අද ජේ.ආර්ගේ දරුවෝ හරිද ඒ කියන්නේ විවෘතාර්ථකයේ මේ පරිභෝජනය අද විශ්වවිද්‍යාල ආචාර්යවරු ලොකු ගෙවල් හදාගෙන ලොකු වාහන පැදලා වෛද්‍යවරු ඉන්නේ ඒව වෙන්නේ කොහොමද ඒ විවෘතාර්ථකයේ තුර හැපුණු ඉඩ කඩ නෙමෙයි දැන් ජේ.ආර්ට බයින්ඩ් යන්නේ ජේ.ආර් හදපු පාර්ලිමේන්තුවටම තමයි ජේ.ආර්ගේ විධික්‍රමය මම කියනවා මේ ආණ්ඩුවට හරි ජේ.ආර්ට බයින කට්ටියට හරි මොකක් හරි පක්ෂයක් හදන්න පුළුවන් නම් වෙන ආර්ථික මොඩලයක් හදන්න. ඔහු තමයි මුළු ආසියාවෙම
පෙර දැක්කේ සෝවියට් එක බිඳ වැටෙනවා කියලා. ඉන්දියාව ඒක දැනගන්න අවුරුදු 14ක් ගියා. දැන් 91 වෙනකන් නරසිංහ රාහුට ගහල්වත වුණා. JR77 දන්නවා. චීන දැනගන්න තව කල් ගියා. එච්චර කෘතාස්ත නායකයෙක් ඔහුට වැඩපිළිවෙල කරගන්න ඉදුන්නේ ජනතාව විතර. මොකද ඔවුන් අන්තිමට කිව්වා JR මරමු කියලා. ඊටසටහන අද ඉවර කරමු. JR මරමු කියලා බිත්තිය ලිව්වේ ජනතාව විතර අපි JR කරපු වැඩ මොනවද? මේ නායකයෙකු කරපු මොනවද කියලා අපි කතා කරමු සංසන්දන අන්න කොහෙන්ද. Thank you.